Hi, welcome back to my YouTube channel. ඉතින් අද ගෙනාවේ ලේසිම ලේසි හැලප රෙසිපි එකක්. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම කොරක්කම් පිටි කෝප්ප 3ක් එකතු කරගන්නවා. ඊළඟට පාන් පිටි කෝප්ප එකක්, පොල් කෝප්ප එකක්, ඔයාගේ රස අනුව ලුණුත් එකතු කරගන්න ඕනේ. මේ එකතු කරන්නේ පැණි. ඉතින් ඔයාට කැමති පැණි වර්ගයක් මේකට ගන්න පුළුවන්. මම සීනි පැණි තමයි ගන්නෙ. පැණි ටිකෙන් ටික එකතු කරගන්න ගමන් හොඳට කලවම් කරන්න ඕනේ. ඔන්න දැන් හැලප මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් මේ වගේ පොඩි පොඩි බෝල හදාගන්න ඕනේ. ඉතින් මම මේ වගේ පොඩි බෝල හදාගත්තා. දැන් අපි මේ විදිහට තෙල් ටිකක් ගාලා කැඳ කොළ ටික ලෑස්ති කරගමු. දැන් අපි හදාගත්ත හැලප මිශ්‍රණය මේ වගේ කැඳ කොළේ මැදින් තියලා තුනී කරගන්න ඕනේ. ඉතින් මේක ඔයාට අතින් හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් රෝලින් පින් එකක් අරගෙන මේක ලස්සනට තුනී කරගන්න ඕනේ. ගොඩාක් ලොකුවට හදාගන්න එපා. ඝනකමට හදාගන්නේ නැහැ. ඉතින් මේ වගේ තුනී කරලා හදාගන්න ඕනේ. දැන් අපි මේ විදිහට රයිස් කුකර් එකේ ස්ටීමර් එකට අපි හදාගත්ත හැලප ටික අසුර ගන්න ඕනේ. ඉතින් පිළිවෙලකට මේ ඔක්කොම ටික ස්ටීමර් එකේ අසුර ගන්න ඕනේ. ඉතින් දැන් අපි මේක විනාඩි 10ක් විතර රයිස් කුකර් එකේ හොඳට තඹ ගන්න ඕනේ. මේ දෙන්න විනාඩි 10කට පස්සේ ඉතින් දැන් නම් හොඳට තැම්බිලා තියෙන්නේ. හොඳ සුවඳකුත් තියෙනවා. දැන් අපි එකක් ගලවලා බලමු. ඉතින් ඇත්තටම මේක හොඳට තැම්බිලා තියෙනවා. ඒ වගේම කොලේ ඇලවෙන්නෙත් නැහැ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක try කරලා බලන්න. මගේ වීඩියෝ එක නරඹපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.